වැරදීමක් වෙලා තියෙන්නේ. I'm sorry. ඔව් මම කියන්නේ වැරදීමක් තමයි. ඒකනේ මට මෙහෙම කළේ. ඇය නොදන්නිය ඇය යායුතු මාවත. ඔබ එන්න ඇවිත් යන්න. මැයි 24 වනදා සිට සෑම සතියන්තයකම රාත්‍රී 9ට. අපි කරමු මිස් එක. මොකද්ද කරමු කියන්නේ? කරමු කියන්නේ මේ සර්ට කතා කරලා කොහොම හරි මේ ගමන යන්න ගෙදරින් අවසර ගමු. කැලීන් ස්නාන කලාව. පැටලුණු කාලේ අකුරු අතරේ හිර උණු ආලේ ඉඟි බිඟි ළඟ හෙමින් සීරුවේ අකුරු එක්ක ගොඩ යමු හීනේ හිතවත් හමුවේ විදමට වගේ ජීවිතේ 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 යන්න එනවද ප්‍රේමියේ හෙටවත් හමුවේ විද මට වගේ ජීවිතේ 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 අක්කේ ඒ පාර මොකද්ද? අක්කේ මට මේල් එකක් ඇවිල්ලා. පිටරට කැම්පස් එකකින්. මට ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා. අන්න දැක්කද? රාහු කාලයේ ගෙවි ගෙවි යනකොට තියෙන වටිනාකම. දින දෙයියු ගෙටගෙනක් දෙනවලු. මොකද්ද ස්කෝලර්ෂිප් කියන්නේ? ස්කෝලර්ෂිප් එකක් කියලා කියන්නේ අක්කේ ශිෂ්‍යත්වය. ඒ කියන්නේ මට පිටරට කැම්පස් එක ගිහිල්ලා නොමිලේම ඉගෙන ගන්න පුළුවන්. එක්කද? බෑග් එක ගන්න. හරි. දැන් වෙලාව ළඟයි. හරි. මං කරමු පුතේ. චූටි දෝනි එන්න අපි යමු. ඊරෑ නිදි මරවද? අස්තකින් නිමිලා. නිදිලාද නෑ බොස්. ඒ වුණාට අම්මා ගැන මතක් වෙද්දී නින්දා කාලකටවත් එන්නේ නෑ. අශී ඔයාලට දන්නවද නිදාගත්තේ නැත්තම් ඩාර්ක් සර්කල්ස් හැදෙනවා. ඒ වගේම වයසටත් යනවා. අහලා තියෙනවා බොස්. ඒ වුණාට මට මේ වෙලාවේ ඔය කිසි දෙයක් ඔලුවට එන්නේ නැහැ. අද මම වගේ ප්‍රශ්න ඔක්කොම විසඳනවා. අනේ thank you boss. ගණන් කරලා බලන්න. කමන්නේ boss ඕනේ. අශී සල්ලි කියන දේ ගණන් කරලා බලලා තමයි ගන්න ඕනේ. දෙයිය දුන්නොත් ඒත් ගණන් කරලා බලන්න. මම දෙයියෝ නෙමෙයිනේ. ගණන් කර. බොස් මෙතන මේ වැඩිපුර සල්ලි තියනවානේ. කීයෙන්? මම බොස්ගෙන් 20000 ඉල්ලුවේ. මෙතන 50000ක් තියනවානේ. අශී ඔයා මගෙන් ඉල්ලුවේ සැලරි එක. මේක උදව්වක්. ඔයාට ඔයාගේ සැලරි එකකින් මේක විසඳ ගන්න බෑ.
මන් දන්නවා බොස් මේ ඒ වුණාට මම එච්චර ගාණක් බලාපොරොත්තු වෙන්නේ නෑනේ. යන්න. ගිහලා ඔය සල්ලි ටික ඩිපොසිට් කරලා එන්නකෝ. යන්නකෝ ඉතින්. අනේ බොස් මේ කරපු උදව්වට ගොඩක් පින් සිද්ධ වෙනවා. Sorbonne University के स्कॉलरशिप प्रोग्राम में මොකද සමේ ડોક્ટર දේවක කුරුදුවක කියන්නේ කැම්පස් එකේ මගේ බැච්මේට්. මිනිහා බැච් ටොප් වෙලා අපේ කැම්පස් එකේම ඇසිස්ටන්ට් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරා. පස්සේ මිනිහා මේ PhD එකට ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයට ගියා. එයාන සුපිරි මීටරයක් වෙන්න ඇති නේ සර්. ඒ තමයි මම කියන්නේ. මිනිහා සෝබෝන් විශ්වවිද්‍යාලයේ මේ වෙද්දී මානව භාෂා අධ්‍යයන අංශයේ ලෙක්චර් කෙනෙක්. පහුගිය දවස්වල මේ මිනිහා ලංකාවට ඇවිල්ලා හිටියා. මට ඇවිල්ලා මීට් වුණා. ඉතින් මොකද උනේ සර්? එදා මාර රාත්‍රියක් පුතා. අපි පොඩි වයින් විදුරුවක් එක්ක අපේ ඉතිහාස කතා කරා වැඩක් නෑ කියලා. මං ඒ වෙලේ ඔයා ගැන මතක් කරා මිනිහට. මං ගැන? ඔව්. ඒ වෙලේ තමයි මට දේවක මෙන්න මේ ශිෂ්‍යත්වය ගැන කිව්වේ. මිනිහා අද මට විස්තර ටික ඔක්කොම දාලා තියෙනවා. කොල්ලෝ උඹ මේකට අප්ලයි කරන්න ඕන හොඳේ. හරි තාත්තා ඉඳගන්න මං කියන්න තෝ එක්කම කවුද බිව්වේ? උඹ මොනාද බිව්වේ කියපන් මට. ලංකාවේ අම්මලා විශ්වාසයෙන්ම ගන්නේ මැලිබන් කිරි. ලයිෆ් බෝයි ෂැම්පූ වල ඇති මිල්ක් ප්‍රෝටීන් හා මල්ටිවිටමින් සංයෝගය සෑම සේදුමක් ගානෙම කිස් කලම ශක්තිමත් කරනවා. සර් මං හොට සිලෙක්ට් වෙයිද සර්? කොල්ලෝ උඹ දිස්ත්‍රික් ෆස්ට් එක. උඹ වගේ සුදක්ෂයට මේක හොඳ අවස්ථාවක් බං. අනිත් එක සර් මේ වගේ දේවල් වලට ලොකු යදමුකුත් යනවනේ සර්. මේ පාර නම් මට සර්ට කරදර කරන්න බෑ. සර් දැනටමත් මං වෙනුවෙන් ඕනට වඩා දේවල් කරලා තියෙනවනේ සර්. පුතා මේක මට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච අවස්ථාවක්. මේ ටියුෂන් කෙරුවාට හිර වුණාට පස්සේ මට අධ්‍යාපන පැත්තේ ලොකු දුරක් යන්න බැරි වුණා. එදා මට යන්න බැරි වෙච්ච දුර උඹට අද පැහැදිලා තියෙනවා. වෙන කිසිම හේතුවක් හින්දා මේ අවස්ථාව නැති කරගන්න එපා. මං කියන දේ තේරුම් ගනි. පැහැදිලිද? දෝනි කතා කරගෙන ඉන්න වෙලාව නැහැ. මම ක්ලාස් එක කරක් කරා. මගේ ෆෝන් එක මේක ඔන් කරන්න. ඒ මොකටද? මගෙන් ප්‍රශ්න අහන්න නැතුව කිව්ව දේ විතරක් කරන්න. මොකක්ද මම මේකේ තේරුම? එකපාරක් ෆෝන් එක ඕෆ් කරන් බලෙන්ම අරන් ගියා. දැන් ගෙනල්ලා දෙනවා ෆෝන් එක ඔන් කරන්න. පන්ති අරන්. ඇත්තටමද? ඔව් ඇත්ත තමයි. ඔයා පන්ති යද්දී ওই ෆෝන් එක අරන් යන්න.
අනේ thank you අම්මා. මෙයාගේ ගල් හිද පොඩක් උණු වෙලා. හොඳයි. ඇති ඔය බටර් ගෑවා. හැබැයි ඉතින් පන්ති ගිහලා ආව ගම මට ඔය ෆෝන් එක අපහු බාර දෙන්න ඕන. එච්චරයි. මොකා? ඔව්. ඔයාට මම ওই ෆෝන් එක දුන්නේ හදිස්සියෙන් හරි ගෙදරට කෝල් එකක් ගන්න ඕන වුණොත් කාගෙන්වත් ඉල්ලන්න බැරි නිසා. හැබැයි ඔක දුන්නා කියලා ඔයා අර ඉස්සර නටපු නාටකම් ටික අපහු නටන්න නම් පටන් ගන්න එපා. තේරුණානේ? හරි. දැන් කතා කරන්නවත් වෙලාවක් නැහැ කිව්වා නේද? ඉක්මනට පන්තිය. පරිස්සමෙන්. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කර ඇත. මැලිබන් කිරි පෝෂණයේ තවත් රසවත් වෙන හැමතිම ශක්තිමත් නව මැලිබන් යහ පෝෂණ. ශක්තිජනක ප්‍රෝටීන් පෝෂණය. රෝද දිගටම කෝල්ස් එනවා. ආන්සර් කරන්නද? කවුද කියලා බලන්න. චමත්ක. ජපුර. යාර ජපුර කැම්පස් එකේ කොල්ලේ. මේ උඹර කොල්ල සෙට් එක. ඉංගා ගීබියමන කියලා මේ විචාර වැඩසටහනක් කරනවා. ඒකේ මාවත් දාලා විචාරකයෙක් විදියට. ඒකට ඔය කතා කරනවා. මම ආන්සර් කළා මම කියන්න. එපා බා මම පස්සේ කොල්ලට. එහෙනම් චාර්ජින් දානවා. මේ පොඩ්ඩක් ඔගේ බලන්න. ඒ කොල්ල ඇවිල්ලා ඇති මේ WhatsApp එකට ඉන්විටේෂන් එක. පොඩ බලන්න ඩේට් එක කවදද? මොකද බං ඕකේ උත්තර hina වෙන්න තියන්නේ? උඹලා ගුලි කාලා තින්නේ? ඕකට තමා කියන්නේ බං ණයා ගහන්න තියෙනවා නම් මුහුද මැද්දේ හිටියන් ණයා ගහනවා කියන්නේ. කවුද දැන් ණයා? යකෝ ඒක උපමාව. උපමාව පොඩ්ඩක් වෙනස් කළා. ටික්කගේ තැන ගන්න ගිහින් නාට්‍යාමියාගේ තැනට වැටෙනා වගේ කියන. මේ මතක තියාගනිල්ලා නාට්‍යාමිකම කරලා හරි මම විරාගි මිස්ස ගොඩ දා ගන්නවා. කුසරජ්ජුරුවත් අවුරුදු කීයක් කට්ට කාලද බං පබා නේද? පබාවතීව ගොඩ දාගත්තේ. උඹ ඉස්සර අසිනි ගැනත් ඕකම නේද කිව්වේ? අසිනි? කවුද බං අසිනි? පතෝල මැස්ස. පතෝල මැස්ස? නේ උඹ මගේ යාළුවට කියවනේ. මේ නවත්තමන් තමාසා. වැදගත් මාතෘකාවක් කතා කර කර ඉද්දි ඔය වගේ දරහැවක් මතක් කරන්න එපා. දරහැව? වායි. ඒ නවත්ත ගනින්න බං. ආතුලුක් කරනවනේ. උඹලා දන්නවද? මට ඕනේ මචං ප්‍රමිතියස් වගේ පොරක් වෙන්න. කවුද බං ඒ? ප්‍රමිතියස් කියන්නේ සුරංගනා කතාවල ඉන්න කෙනෙක් නේද? මට ඒක හරියට ඇහුන්නේ නැහැ බං. මං නිදිමතේ හිටියේ. මට හිතෙන්නේ මොකක් හරි ගින්දර කේස් එකකට පැටලිච්ච එකෙක්. ගින්දර ප්‍රශ්නෙට පැටලුනේ හනුම නේද? හරි මේ උඹට දැන් ඒ හදිසියෙම මේ ප්‍රොමිතියස් වගේ වෙන්න. ඒක තමයි මචං වැදගත්ම කෑල්ල. මම විරාගි මිස්ගෙන් ඇහුවා මිස් කැමති මොන වගේ කොල්ලෙක්ටද කියලා. මිස් කිව්වා බං මං කැමති ප්‍රොමිතියස් වගේ කෙනෙක්ට කියලා. ඒක නිසා මටත් ඕනේ ප්‍රොමිතියස් කෙනෙක් වගේ වෙන්න. පැහැදිලි මදිද? පැහැදිලි මදිද? මන බඳින ප්‍රබෝධමත්
සුවදෙන් නව රෙක්සෝනා සබන්. අන්තිමට කොහොම හරි මේ කේස් එකට අපේ SSV මහත්තයටත් මැදිහත් වෙන්න සිද්ධ වුණා. ඔය ත්‍රිවිල් එක උස්සපු සුරංග කියන මිනිස්සයා මේ පළාතෙන් අතුරුදහන් වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්නේ මේ තරම් දුර දිග් ගියේ. ඒක තමයි සර්. ඇත්තටම මිස් දහස් කොහොමද අපේ SSV මහත්තයා වඳුරන්නේ? ඇත්තටම සර් SSV මහත්තයා මං අඳුරන්නේ නැහැ සර්. සර් දන්නවා ඉතින් අපේ ප්‍රබුද්ධ සර්. SSV මහත්තයා ප්‍රබුද්ධ සර්ගේ යාළුවෙක් සර්. අජන්ත. සර් මට අද ඇප හම්බෙනවා නේ සර්? ඇප නෙවෙයි හරිනම් දෙන්න වටින්නේ. සති දෙක තුනකට රිමාන්ඩ් එකට යවන්න ඕනේ. ඇත්තට මිස් දහස් මේකට මැදිහත් වුනේ නැත්තම් මේ වෙනකොටත් මේ මිනිස්සයා රිමාන්ඩ් එකේ. අපේ මසින ඇවිල්ලා සුපිරි බුලට් එකක් සර්. ටියුෂන් කාපර්. මේ සර්ගේ ඔය A level කරන කවුරු හරි ළමෙක් ඉන්නවනම් කියන්නේ. මේ කීයද මසින පැයට ගාන? හරි. මට ක්ලාස් එකක් ඕනොත් මම ඒක මිස් දහස් එක්ක කතා කරගන්නම්කෝ. තමුන් ඊට පස්සේවත් මෙන්න මේ මිනිස්සයාගේ මූණේ දැලි ගෑවෙන්නේ නැති විදිහේ වැඩ කරනවා. ඔන්න ඔකයි ප්‍රශ්නේ සර්. මම සාධාරණ ජීවත් වෙන්න අද මම මොකක් හරි කුණ්ඩවාලයක් පැටලෙනවා සර්. ඔන්න ඔකයි ප්‍රශ්නේ. හරි. තමුන්ට පෙර වැරදි නැති හින්දා අද තමුන්ට අප ගන්න පුළුවන්. හැබැයි මොන හරි ප්‍රශ්නයකට මැදිහත් වෙලා පොලිසියට ආවොත් ආයි අප නැහැ. කෙලින්ම ඇතුලේ. තේරුණාද? ආයෙත් නැහැ සර්. බතුවත් එවන්නේ නැහැ මම. ඒ වගේම තමයි තව දෙයක්. අපි නැවත දැනුම් දෙනතුරු තමුන් පොලිසියට ඇවිල්ලා සතියකට වතාවක් අස්සම් කරලා යන්න ඕන. තේරුණාද? හරි සර්. තේරුණා. රත්නායක සර් මෙයාට අප දෙන්න ලෑස්ති කරන්න. හොඳයි. පංගල් ලෑස්ති කරන්න. Thank you sir. Thank you so much sir. නෝනට කොහෙන්ද ඔය පින්තූර? කොහෙන්ද කියලා අහන්නේ? ප්‍රබුද්ධ තමයි පෙන්නුවේ. දැන්වත් ඔය පාප මිත්‍රයෝ ආශ්‍රය කරගෙන නවත්තලා දාලා අස්සාවක් හොයාගන්නවා. good morning. ඔයාලා මොකද මෙහෙ? අයියෝ බස හස ගෲප් එකට දාපු මෙසේජ් එක දැක්කේ නැද්ද?